මම මේ මග බලා ඉඳලා ආපහු ගෙදර ගියේ. උඹට යමු. මේ මනමාලි බලන්න යන ගමනත් කැන්සල් කරන්න තීරණය කරලා ආයෙත් මේ ආවේ. කැන්සල් කරන්න? අර මොකද මහත්තයා? ඇත්තද ඔය වලව ගෑන් ළමයිට පිස්සු හැදෙනවා කියන්නේ? එහෙමනම් මහත්තයාලා කවුරු හරි ගතු කියලා තියෙනවා. ඔය මහත්තයාලා බලන්න යන ගෑන් ළමගේ අක්ක කෙනෙක් ඉන්නවා පොඩ්ඩක් උම්මත්තක එක්කෙනෙක්. ඒ වුණාට ඒක පරම්පරාගත ලෙඩක් නෙමෙයි. පරම්පරාගත ලෙඩක් නෙමෙයි. තම්ස දන්නවද ඔය ගෑන් ළමයාගේ බාප්පා කෙනෙක් ඉඳලා තිනවා පිස්සු හැදිලා. ඊට ඉස්සෙල්ලා 100 කෙනෙක් ඉඳලා මැරලා තියෙනවා මොලේ විකාරය හැදිලා. මහත්තයාලට විකාරනේ කවුදවා කිව්වේ? අමෝලික බොරුනේ. මහත්තයාලා බලන්න යන ගෑන් ළමයාට ඉහෙන් බහින රෝගයක්වත් නැහැ. තම්සට හොඳට විශ්වාසද? ගිහින් බලන්නකෝ. ආපු එකේ අපි ගිහිල්ලා බලලා මෙමු. මහත්තයා මට සල්ලි කීයක් කරගන්න පුළුවන්ද ගෙදර වුණාකට? මම ටක් ගාලා දීලා එන්නම්. අනිකේ අන්නර කට්ටියනවා. උඹ කින් ලොකු මැනිකු එක බලෙන් වත්ත පහල. මෙන්න ඩිංගිරි මේක අඬ ගහනවා ගමනක් යන්නේ. කොහෙද? ලොකු මැනික මං දැක්ක ඊයේ වත්තපල්ලේ දිල්ගහමුල ගිරා පැටව වගේක් ඉන්නවා. අපි ජේමිස්ට කියලා එකේ කල්ල ගමු. යමු. එන්න. එන්න. මට අක්ක ගැන පව් කියලා හිතෙනවා අම්මේ. ඒකම ඉක්මන් කරන්න. ආයෙත් ආරච්චි. ආයෙත් බයි. මේ තමයි අපේ මහත්තයා. අර මල්ලි. අර යාළුවෙක්. වාඩි. අපි කිව්වට වඩා පොඩ්ඩක් පරක් වුණා. දුරකතර ගෙවාගෙන එනකොට වෙලාවට හරියට එන්න බෑ නෝයි. මං හිතුවා මේ ළමයාගේ දෙමව්පියෝ කවුරු හරි ගියේ කියලා. ඉස්සෙල්ලා මේ මහත්තුරු ඇවිල්ලා බලලා ගිහිල්ලා දෙවනුව දෙමව්පියන් කන්දන්නයි බලාපොරොත්තු වෙන්නේ. ආරච්චි මහත්තයා. මේ මහත්තුරුන්ට බොරු ආරංචියක් පොතලලානේ. පුංචි මණිකට පිස්සුයි කියලා. ආරංචි විශ්වාස කරන්නේ මොකටද? ඇහෙන දකින්න දේ විශ්වාස කළාම ඉවරයිනේ ළමයිනේ. යාළුවාගේ අක්කා නේද? මට කතා බොරු කියලා මිනිහා. ආයේ පොඩ්ඩක් සමාවෙන්නකො මේ පොඩ්ඩක් සමාවෙන්න. කරු කරන්නේ කත වැඩ.
සලාමි. අපි ලොකු මැනිකව මුල් ඒරියාව යවමු. ඔට පිස්සුද බං? මගේ දරුවේ පිස්සන් කොටුවට යවන්න. ඒකවත් නවත්තමු. නෑ දැන් බාරගන්නේ නෑනේ. අපි විදින කරදර විදින පිට මිනිස්සු කැමති වෙයි. අපි කතා කරන මනමාලේ ඔත්තුකාරය එවලා විපරම් කරනකොට ආරංචි වෙනවා ලොකු මැනිකට පිස්සුයි කියලා. ඒ විතරක් නෙමෙයි ආරච්චි මහත්තයා පරම්පරාවේ මේ සාමේ ඔබ මගුල් කම්කම් කරනකොට මගුල් කම්කම් කරපන්. ඔබ හිතුවද අපේ පරම්පරාව උම්මත්තක වෙයි කියලා? ඉන්දිරා පැටිගේ පතාගෙන යන මනමාලයා කොහේ හරි ඇති. හොයාපන්. එදාට මම ලොකු මැනිකව කොහොම හරි හංගන්න. මට නම් මැනික දැන් මේ වැඩේ එපා වෙලා තියෙන්නේ. ඒත් මම අනිද්දාට කට්ටිය එක්කන් එන්නම්කෝ. හැබැයි මේ අන්තිම වතාවට. රෑ වුණානේ. කැම ටික සීතල වෙනවා. අපේ මේ ලොකු දුවගේ ඔල්මාදේ හින්දා පොඩි දුවට මොන කලක් යයිද කියලායි මම මේ කල්පනා කළේ. ඈමෙනිකි. අර යෝධයා කිව්වා වාගේ ලොකු දුව ටික දවකට මුල් එරියාව වාගේ තැනකට නවත්තමුද? අඩු ගානේ මේක ටිකක් හොඳ වෙනකම්. අපි කවුරුත් නැතුව ළමයා තනියෙන් තියන්නේ කොහමද? මොනවාරි ජීවිතේට කරගත්තොත් දොස්තර මහත්තයාත් කිව්වනේ අපි ළඟම තියාගෙන සාත්තු කරන්නයි කියලා. ඔහොම යනකොට මිනිස්සු කියාවි පොඩි දුවටත් පිස්සුයි කියලා. ඈමැනිකි. කොහොමද මේ මිනිස්සු දැනගත්තේ අපේ අහවලාට පිස්සුයි කියලා? ගම්මු එළිදරව් කරන්න ඇති. ඊට පස්සේ පොඩි දුව බලන්න එන කෙනෙකුට ඇත්තම කියන එකයි තියෙන්නේ. එහෙනම් මං අර රත්නපුරෙන් කතා කරලා තියෙන දෙන්නට ඇත්තම කියන්නද? ඇත්ත නොකිය වෙන මොනවා කරන්නද? මොකටද අම්මේ අපි නිකන් නිතරම මිනිස්සු ගෙදරට ගෙන්නලා බාල්දු වෙන්නේ? ඉස්සර වෙලා අක්කගේ අසනීපට වෙදකම් කරලා ඉමු. ඊට පස්සේ බැරිය මං ගැන බලා ගන්න. අක්කට කොච්චර කාල වෙදකම් කරන්න වීද කියලා කවුද දන්නේ? බලවගේ දෙට නාකි කිරුවයි කියලා අපිට අවලා දහන්න බෑ. හෙටත් මනමාලයක් කෙනවා කිව්වා නේද ඩිංගිරි මැනිකෝ? හෙට? කවුද කිව්වේ? කාගේද බොරුවක්? බොරුවක්? මන් දන්නවා. ආවාලෙකෝ මනමාලයා. ඔන්න හෙටත් කෑ ගහලා තිබ්බොත් ලොකු මැනිකෝ
පිස්සන් කොටුවට ගිහින් දමාවි. ආවක මනම හෙට කෑ ගහලා ලොකු මැනිකේ මේ ඇහුණද? මොකද වෙන්නේ? ලොකු දෝ කාටද කියලා තියෙන්නේ? ඩිංගිරි මැනිකට. හරි වැඩේනේ. දැන් මොකද කරන්නේ? අනේ දුවේ ටිකක් කෑනු ගා ඉන්නකෝ. මං ඉක්මනට ඇවිල්ලා ඔයාව ලෙහෙනවා. අනේ පුතේ පෑ ටිකක් කෑනු ගහින්ට. මැනිකා මෙතනින් ඉන්නෝ. කොහෙවත් යන්න එපා ඈ. අනේ පව් අම්මේ. ආයිකෝ. වාඩි. රත්නපුරෙන් පිටත් වෙන්න ඇත්තේ පාන්දරින්ම වෙන්නේ. ඔව් ඉතින් අපේ පරම්පරාවේ දේ ගමම්බම් පිටත් වෙන්නේ ඉරිමා උදෙම තමයි. මේ උදවිය ඉතින් රජකාරයල පවතින වලව්කාරයලුවේ මේ කිව්වට තරහ වෙන්න එපා. අපිට මෙහෙ ගැන තොරතුරු යාවට කියන කතන්දර. අපේ ලොකු දෝ පහුගිය දවස්වල ටිකක් අසනීපින් හිටියා තමයි. මේ ගම්මු හිතලා තියෙන එළමෙට පිස්සු කියලා. එයා මහුම්පන් තේරෙනවද? ඔව්. ඒක නෙන්නම්. පිස්සු නම් ඉතින් මේ උම්පන් තියන්න පුළුවන්. පිස්සෙක් නෙවෙයි. පිස්සු 3-4 දෙනෙක්ම ඉන්න පාටයි. උකාරෝ එහෙනම් ආරච්චි මහත්තයා මාවත් රැවට්ටු ඈ. යන්. ඔය ටික කරන්නේ ලොකු මැනිකේ දැඟලුවේ. අපරාධි. ඒකෙනුත් වැඩක් නේ. එන්න. අක්කගේ කරුමෙන් උඹටත් පරිසම් දෙන්න යන්නේ පුතේ. අනේ ඉස්සර වෙලා අක්කගේ ලෙඩේට බෙහෙත් කරලා ඉන්න කියලා. ඒක තමයි පුතේ මාත් හිතාගෙන ඉන්නේ. අක්කා කපුරාලට කියලා යවන්න මීට පස්සේ මායෙ මෙහෙට මනමාලියෝ ගෙන්න එපයි කියලා. ආදි. ඔය ඇත්තමද දුව? ඔව්. හොඳද දුව? මෙන්න ආරච්චි මහත්තයා. හොඳයි. කාගෙන්ද දියුම? කපුවගේ. මං කියන්නද වැඩක්? අපි අදම ලොකු දුව ඩිංගිරි මැනිකත් එක්ක අපේ ළමයා මොනාර කරගත්තොත්? හැම දෙයක් ගැනම බලලත් බෑ. අපි අද හවසම ලොකු දුව පිටත් කරමු. අඩු ගානේ මේ මංගල්‍යවත් කෙරේද කියලා බලන්න. මට ඇහුණා අප්පච්චි කියපු එක.
අනේ අප්පච්චි මාව වෙන කොහෙවත් යවන්න එපා. මං ඊට කිසිම කරදරයක් කරන්නේ නැහැ. තමයි. දුව කියන්නේ ඇත්තමද? එහෙනම් දුව කිසි කරදරයක් කරන්නේ නැතුව අපේ ගෙදරටම වෙලා ඉන්නවද? මං නංගිගේ කාමරේ ඉන්නවා. මගේ හොඳ දුව. ඉන සත්ත නැතු ඉන්න ඕන. මට නම් විශ්වාසයි. මෙදා පාර ලොකු මැනිකේ සීමොලේ තියෙන කෙනෙක් හැටියට ඉඳීවි කියලා. අනේ ඒක ගැන නම් මන් දන්නේ නැහැ. ඒ කොහොම වුණත් මට නම් දැන් එක එක්කෙනාට බුලත් අට්ටු දීලාම එපා වෙලා. ඒ වුණත් පුංචි මැනිකේ මං නම් හිතන්නේ මෙදා පාර තමයි නියම හිමිකාරයා එන්නේ කියලා. අනේ මේ ඇති නාත ගන්නවා. දුව කාමරේට වෙලා ඉන්නව නේද? මං කාමරේ ඉන්නේ. කෑ ගන්නෑ නේද? මං කෑ ගහන්නේ නැහැ. අන්න අර කට්ටිය ආවද කොහෙද? වහින්න පුතා. යා. අක්කේ මොකද්ද ඔය? පේන මං දන්නේ මේ කාමරේ තිබුණා. ඔයා ගියාම මම මේ කබෙන් බෙල්ල තද කරගෙන වලුන්ට එල්ලිට මොනවා? ඔයා කාටවත් කිව්වොත් මම තත් කෑ ගන්නවා. පොඩි දුව එන්නකෝ. අක්කා එල්ලෙන්න හදනවා. මොනවා? මැනිකේ ඔය දුවත් එක්ක ආගෙන ඉක්මනට එන්න. මම බලාගන්න යන්න. ලොකු දුවේ දොරාරිට පුතේ අම්මට එන්න. ලොකු දුවේ අම්මට එන්න දොරාරින්න පුතේ. හොඳ දුවාගේ දොරාරින්නකෝ. ලොකු දුවේ දොරාරින්නකෝ. ලොකු දුවේ දුවේ දොරාරින්න ලොකු දුවේ දොරාරින්න ලොකු දුවේ දොරාරින්න ලොකු දුවේ. අනේ කවුරුත් නැද්ද? ලොකු දුවේ අනේ කවුරුත් නැද්ද? ලොකු දුවේ මොකද? ලොකු දුවේ මොකද? ලොකු දුවේ මොකද? මොකද? ලොකු දුවේ යන් දුවේ යන් එතනට. අනේ අපිට සමා වෙන්න.
අපි වසන් කරන්න ඇදුවා එහෙම නෙවෙයි. අපේ ওই ලොකු දුවට කාලෙක ඉඳලා පොඩි අසනීපයක් තියෙනවා. කරන්න තියෙන හැම දෙයක්ම කෙරුවා. අයියෝ ආරච්චි මහත්තයෝ ඕව ගණන් ගන්න තරම් දේවල් නෙමෙයි. අනිත් එක අපි බලන්න ආයේ පොඩි දුව නෙමෙයි. ඒකනේ කියන්නේ. හැබැයි හට්ටු මොනවා කිව්වත් පොඩි මැඩෙකට නම් ඉහෙන් බලින් රෝගයක් නැහැ. රටවල් වටේ වැට බැන්දත් ආරච්චි මහත්තයෝ රටවල් නෝනේ. ආන්න මහත්තයාට කාරණාව හරියට තේරුම් ගියා. ඒකනේ මං කිව්වා ඔක්කොම බුරු කතන්දර කියලා. දෙයියනේ මොකද මේ? මොකද මේ? මණිකේ! මණිකේ!